තප්පරයක් කරන් හිතන්න ඔයා දැන් ඉන්න සිටුේෂන් එක. සමහරට එක්සෑම් ස්ට්‍රෙස් එකක ඇති. එහෙම නැත්නම් ෆයිනෑන්ෂල් ක්‍රයිසිස් එකක, එහෙම නැත්නම් රිලේෂන්ෂිප් එකේ ප්‍රශ්නයක මේ මොන ප්‍රශ්න වුණත් ඔයා දැන් ඉන්න සිටුේෂන් එකෙන් ඔයාගේ ලයිෆ් එක අංශක 180කින් චේන්ජ් කරන සුපිරි වීඩියෝ එකක් තමයි මේක. ඉතින් අවසාන වෙනකන් ඉන්න මොකක්ද මේ law of attraction කොහොමද අපේ ජීවිතේට 100%ක්ම හරියට මේ law of attraction බද්ධ කරගන්නේ කියන එක මම හරියටම කියලා දෙන්න සූදානම්. එහෙනම් අපි යමු වීඩියෝ එකට. Hello guys, welcome back to my YouTube channel. ඉතින් මම පේරාදෙණිය කැම්පස් එකේ මේ විදි 3rd year එකට යන්න ඉන්න ස්ටුඩන්ට් කෙනෙක්. ඉතින් ගොඩක් ළමයි මගෙන් අහපු දෙයක් තමයි හරියට කොහොමද law of attraction අපේ ජීවිතයට බද්ධ කරගන්නේ. ඉතින් exam වලට කොහොමද law of attraction ගන්න කියලා මම videos කරලා තිබ්බට මේ මගේ first time කොහොමද අපි law of attraction අපේ ජීවිතයට ගන්න කියලා. එහෙනම් අපි යමු කොහොමද හරියටම law of attraction අපේ ජීවිතයට ගන්න කියලා කතා කරන්න. ඉතින් ඒ වගේම තමයි මගේ channel එකේ subscribersලා දැන් 10යි කියවෙන්න ඔන්න මෙන්න තියෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් නම් subscribe කරලා මගේ 10k family එකට එකතු වෙන්න කියලා අතරින් ඉල්ලනවා. අපි ජීවත් වෙනවා කියන්නේම ප්‍රශ්නත් එක්ක ඉස්සරහට යනවා කියන එක. මොකද ප්‍රශ්න නැත්නම් සමහර වෙලාවට අපි ජීවත් වෙනවා කියලා දැනෙන්නේ නැහැ කියලා කතාවක් තියෙනවනේ. එතකොට එක දිගට ප්‍රශ්නෙද්දි සමහර වෙලාවට හිතනවා ඇයි මටම මෙහෙම වෙන්නේ කියලා. මම කියලා දෙන්නේ ඒ වැටුණු තැනින් කොහොමද මැජික් එකක් වගේ මේ law of attraction එක ගොඩ දාන්නේ. මේක exam එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේක disease එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේක වගේ relationship එක මේක වගේ ජීවිතේ සම්බන්ධ දෙයක් වෙන්න පුළුවන්. මේ law of attraction විශ්වාස කරන, believe කරන ඉන්නේ සමාජයේ හරිම පොඩි පිරිසක්. ඉතින් ඇයි ගොඩක් මිනිස්සුන්ට law of attraction කියන එක විශ්වාස කරන්න බැරි නිකන් ඕව බොරු. අන්න ඒ වගේ මතවාද හැදිලා තියෙන්නේ ඇයි? ස්පෙෂලි ඔයා මේ වීඩියෝ එක ක්ලික් කරලා බලන්න හිතුණා නම් ඇත්තටම ඔයා මාර වාසනාවන්ත කෙනෙක්. මොකද මේ දේවල් හැමෝටම විශ්වාස කරන්න බෑ. ඇයි එහෙම විශ්වාස කරන්න බැරි? ළමයි මේ ලෝකේ මිනිස්සු ජීවත් වෙන්නේ survival mode එකක. ඒ කියන්නේ ගොඩාක් මිනිස්සු හිතනවා අනේ මට ඉගෙන ගන්න බෑ. මට සල්ලි හම්බ කරන්න බෑ. සල්ලි හම්බ කරන එක හරි අමාරුයි. ඒත් එක මම කොහොමද මේ දේ කරන්නේ? මම එක්සෑම් ෆේල් වෙයි. අන්න ඒ වගේ නෙගටිව් මයින්ඩ් එකක් එක්කම තමයි මිනිස්සු ජීවත් වෙන්නේ සහ ජීවිතේ හැඩගස්සාගෙන තියෙන්නේ. ඒ නිසා ගොඩාක් මිනිස්සුන්ට බෑ මේ සර්වයිවල් වෙලා ඉන්න මූඩ් එකෙන් එළියට එන්න ඉස්සරහට එන්න. ඉතින් ඔයාගේ පොසිටිව් වයිබ් එක අද ඉඳන් පටන් ගන්න. මම කියන්නම් මොකක්ද මේ law of attraction එකේ විද්‍යාත්මක පැතිකඩ මොකද අතම ඉගෙනගත්ත මිනිස්සු විදිහට ගොඩක් වෙලාවට මගේ channel එකේ එකතු වෙලා ඉන්නේ ගොඩක් ළමයි ඉගෙන ගන්න ළමයි සහ ඉගෙනගත්ත පිරිස නිකන් බොරු දේවල් කියලා තේරුමක් නැහැ. ඉතින් මම ඉස්සල්ලාම කියන්න මොකක්ද මේකේ scientific method එක scientific පැතිකඩ මේ law of attraction කියන එකේ. හරි. පළවෙනි එක තමයි ළමයි reticular activating system එක. අපේ brain එකේ තියෙන reticular activating system එක මේකෙන් කරන්නේ ළමයි අපේ ජීවිතේට වැදගත් සහ අත්‍යවශ්‍ය දේවල් වලට focus එක දෙනවා සහ අපිට ගොඩාක් අත්‍යවශ්‍ය දේවල් අනිවාර්යයෙන්ම ඕනේ කියලා හිතන දේවල් අපේ ජීවිතේට අරගෙන දෙන එක. එතකොට ඔයා හිතන්න ඔයා හැමදාම හිතනවා නම් උදේ නැගිටලා මම මේක කරනවා. මම මේක කරලා ඉවරයි. මම මේක දිනලා ඉවරයි. මම ඒ ලෙවල් වලට ඒ තුනක් කරන් ඉවරයි. මම මගේ ජීවිතේ වින් කරලා ඉවරයි. මම මගේ ඩ්‍රීම් යුනිවර්සිටි එකට ගිහින් ඉවරයි. මම මගේ ඩ්‍රීම් කාර් එක අචීව් කරගෙන ඉවරයි වගේ පොසිටිව් දේවල් මේ බ්‍රේන් එක සූදානම් කරනවා. හරි. ඔයාට මේ දෙයට යන්න පුළුවන්. මෙන්න මේක තමයි පාත් එක කියලා හදලා දෙන්න අපේ බ්‍රේන් එක උත්සාහ කරනවා. ඊළඟ පොයින්ට් එක තමයි quantum physics and energy. ළමයි ඔයාලා දන්නවද මේ ලෝකේ හැමදේම හැදලා තියෙන්නේ vibrating energy එකකින්. මේක තමයි quantum physics එකේ සරලම බේසික්ම පොයින්ට් එක. මෙතනදී ළමයි ඔයා හිතන පතන විදිහ brain waves බවට convert වෙනවා. ඒ brain wave ඔයාගේ reality එක බවට පත් කරන, ඒ කියන්නේ physical reality එකක් බවට පත් කරන්න උදව් කරනවා මේ quantum physics වලදී. එතකොට ඔයා positive දේවල් වපුරනවා නම් ඔයාට පුළුවන් ඒ දේවල් රියැලිටි එකක් බවට පත් කරගන්න. ඊළඟ විද්‍යාත්මක පැතිකඩේ තියෙන ප්‍රධානම අංගයක් තමයි නියුරෝප්ලාස්ටිසිටි කියන එක. මොකද්ද මේ නියුරෝප්ලාස්ටිසිටි කියන්නේ ළමයි? ඔයා හිතනවා පොසිටිව් දේවල් හැමතිස්සෙම හිතනවා. පොසිටිව් දේවල් වෙනුවෙන් වැඩ කරනවා. ඔයාගේ ඩ්‍රීම් එකක් තියෙනවා. ඒ වෙනුවෙන් වැඩ කරනවා නම් අපේ බ්‍රේන් එකේ නියුරල් පාත්වේ එකක් හදනවා. ඒ නියුරල් පාත්වේස් වෙනම හදද්දී, ඒ නියුරල් පාත්වේස් වෙනම හදද්දී අපිට පුළුවන් වෙනවා ප්‍රොබ්ලම් සෝල්විං වගේ දේවල්. very power ශීඝ්‍රතාවයේ මාර විදිහට වැඩි වෙනවා. එතකොට ඔයා පාඩම් කරන දේවල් ඔයාගේ ඔළුවේ මාර විදිහට මතක හිටින්න මේක උදව් වෙනවා. අපි කතා කරමු water manifestation ගැන. මේ තමයි law of attraction විශ්වයේ තියෙන vibration එක අපිට ආකර්ෂණය කරගන්න පුළුවන් සුපිරිම method එකක් විදිහට මට දකින්න පුළුවන් මේ water manifestation කියන එක. මේකට ඔයාලට අවශ්‍ය කරන විනිවිද පේන එක්ක වීදුරු ග්ලාස් එකක් හරි එහෙම නැත්නම් මේ වගේ බෝටල් එකක් හරි. ගොඩක් ළමයි මගෙන් අහලා තිබ්බා අක්කේ ප්ලාස්ටික් එකක් යූස් කරාට කමක් නැද්ද? ඇත්තටම කමක් නැහැ. හැබැයි ළමයි අර ප්ලාස්ටික් කියන දේවල් අපේ ඇඟට එච්චර හොඳ නැහැ. ඒත් එකම මේක නිතර යූස් කරන්න පුළුවන් දෙයක් නම් ගොඩක් හොඳයි. සාමාන්‍යයෙන් ළමයි මේ water manifestation කියන එක, ඒ කියන්නේ වතුර වීදුරුවක් බිව්වා කියලා කොහොමද අපේ dreams achieve වෙන්නේ? පෞද්ගලිකව මම නම් water manifestation කරන්නේ උදේ නැගිට්ටාම මගේ පුරුද්දක් තියෙනවා මේ වතුර
බෝතලයට වතුර එකක් පුරවනවා. එතකොට වතුර එකක් පුරවලා ඉවර වෙලා මම මේක කරන්න තෝරගන්නේ නිදහස් තැනක්. මම ඉන්නේ කැම්පස් එකේ හොස්ටල් එකේ බැල්කනියට තමයි මම යන්නේ. බැල්කනියට ගිහින් මේ බෝතල් එක ඉස්සරහින් තියලා අපි අත් දෙක මෙන්න මේ විදිහට ගන්න ඕනේ. මේ විදිහට අත් දෙක අරගෙන S2 පියාගෙන ඔයාගේ ළඟම තියෙන ඩ්‍රීම් එක උනා කියලා හිතලා අත් දෙක මේ විදිහට පිරිමදිමින් මේ බොටල් එක ඉස්සරහා තියලා සතුටු වෙන්න ඕනේ. මගේ මේ රිසල්ට් එක A3ක් වුණා කියලා. A3ක් වුණාට විශ්වමාතාවට අනේක වාරක් ස්තුතියි. thank you mother universe. එතකොට ඔයා පොඩ්ඩක් හිතන්න තප්පරයක් කරන් ඔයා 3A's ගත්තොත් කොච්චර දුරට වාගේ දෙමෝපියෝ සතුටු වෙයිද? අම්මලා තාත්තලා ආනේ මගේ රත්තරන් පුතා මෙහෙම රිසල්ට් එකක් අරගෙන තියෙනවා. එහෙම නැත්නම් ඔයාගේ ඩ්‍රීම් එක කායකක් ගන්න නම් ඔයා කොහොමද කායක ඩ්‍රයිව් කරන්නේ? මොන පාරෙන්ද යන්නේ? ඉස්සල්ලාම යන්නේ කොහෙටද? අම්මේ මම කායකක් ගත්තා කියලා ඔයා කොහොමද කියන්නේ? ඒකම ඔයා ගන්න කායකේ මොන පාටද? මොන කා වර්ගයද? එතකොට ඒක යද්දි මොන වගේ හැඟීමක් දැනේද? මොන වගේ සින්දුවක්ද ඔයා දාන්නේ කායක ඇතුලේ? අන්න ඒ වගේ හැමදේම විෂුවලයිස් කරන්න. මොකද මේ විෂුවලයිස් කරන තරමට තමයි අපේ ඇඟේ ඩොපමින් වගේ අර සතුට හෝමෝන හැදෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් මම හරියටම වෝටර් මැනිෆෙස්ටේෂන් කරනවා නම් අර ඇඟේ හිරිගඩුත් එක්ක විපිලා මාර සතුටක් දැනෙනවා. අන්නේ එනර්ජි එක මුළු දවසෙම වැඩ කරන් යන මාර විදියට උදව් වෙනවා. එතකොට මේ වෝටර් මැනිෆෙස්ටේෂන් කරපු බොටල් එකෙන් ඔයා වතුර උගුරු කීපයක් බොන්න. එතකොට සමහරව අහන බෝතලේ මේ වෙලාවේ බොන්න ඕනද? එහෙම එකක් නෑ. මේ බොටල් එකෙන් ඔයාට කොයි වෙලාවක හරි බොන්න පුළුවන්. එතකොට මේක සැරින් සැරේ බොද්දි මම මේ මැනිෆෙස්ට් කරපු වෝටර් බොටල් එකනේ තියෙන්නේ කියන එක මතක් වෙනවා. එතකොට ඔයාට ඔයාගේ වැඩේ කරන්න අර මේක සඩන් මොටිවේෂන් එකක් වෙනවා. සාමාන්‍යයෙන් මේ වෝටර් මැනිෆෙස්ටේෂන් කරන්න පුළුවන්. ඒ කියන්නේ කරන්න දවස් 9ක්වත් කරන්න ඕනේ. එතකොට ඔයාට සාර්ථක ප්‍රතිඵල ගන්න පුළුවන්. ඉතින් මම දැක මට හරියම සතුටුයි මගේ කලින් වීඩියෝ එකේ කමෙන්ට්ස් ඇටලා තිබ්බ ඇත්තටම ෂෝක් ඇත්තටම මේ මාර විදියට එනර්ජි එකක් තියෙනවා දැන් වැඩ කරන්න කියලා. මේක පටන් ගත්තට පස්සේ අනිවාර්යෙන් කමෙන්ට් එකකුත් දාන්න කමෙන්ට් සෙක්ෂන් එකේ කොහොමද ඔයාගේ අත්දැකීම් කියලා. ඊළඟට මම ඔයාලට යෝජනා කරන ක්‍රමවේදය තමයි 5/55 කියන මෙතඩ් එක. මේක ඔයා මොකක් හරි ලොකු ප්‍රශ්නක ඉන්නවා නම් මොකක් හරි ලොකු පීඩනයක ඉන්නවා නම් ඒක සඩන්ලි නැති කරගන්න මාර විදියට උදව් වෙන එකක්. උදාහරණයක් විදියට ඔයා හිතන්න ඔයාගේ එක්සෑම් එකට ස්ට්‍රෙස් ඔයාට හරියට පාඩම් මතක නැහැ වගේ හිතෙනවා නිකන් වැඩ කරන්න බෑ වගේ හිතෙනවා. ඉතින් මෙන්න මේ වෙලාවට 5/55 කියන මෙතඩ් එක යූස් කරන්න පුළුවන්. මේ 5/55 කියන ක්‍රමය ඔයා හිතන්න මගේ රිසල්ට් එක 3A's උනාට thank you mother universe කියලා ඔයා 55 පාරක් ලියනවා. මේක දවස් 5ක් එක දිගට කරන්න කියලා තමයි කියන්නේ. ඉතින් මේකත් පෞද්ගලිකව මට මගේ තිබ්බ හිත ඇවුල් ඒත් එකම මගේ ජීවිතේ තිබ්බ ස්ට්‍රෙස් රිලීස් කරගන්න මාර විදියට උදව් වෙච්ච එකක්. ඉතින් 5/55 කියන මෙතඩ් එක සාමාන්‍යයෙන් නිදා ගන්න කලින් කරන්න. එතකොට ඒක මාර විදියට මොටිවේට් එකක් වෙනවා ඊළඟ දවසේ ඔයා නැගිටලා වැඩ කරන්න. ඊළඟට මම කියන ක්‍රමවේදය තමයි ස්ක්‍රිප්ටින් කියන එක මම යෝජනා කරන්නේ රෑ ඔයාව නිදා ගන්න කලින් ලියන්න පුළුවන් නම් ඒක මාරම හොඳයි. එහෙම නැත්නම් ඔයා පාන්දර නැගිටිනවා නම් පාඩම් කරන්න ඒ වෙලාවට කරත් මාරම හොඳයි. හරි. කොහොමද හරියට ස්ක්‍රිප්ටින් කරන්නේ? මේ ස්ක්‍රිප්ටින් කරන එක අනිවාර්යෙන් අතින් ලියන්න ඕනේ. සමහර ළමයි මගෙන් අහලා තිබ්බා අක්කේ ටයිප් කරොත් අවුලක් තියනවද? ළමයි මෙහෙමයි මොලෙන් හිතලා අතින් ලියන තරම් මේක කිසිම විදිහකින් ඵලදායී වෙන්නේ නැහැ. එහෙනම් පුළුවන් තරම් අතින් ලියන්න A4 sheet එකක් අරගෙන ඉස්සලාම් පටන් ගන්න. Dear Kavisha. ඒ කියන්නේ මගේ නම කවිෂා මම පටන් ගන්න ඩියර් කවිෂා. හරි. ඔයාට ඔයාගේ ජීවිතේ සක්සස් වෙන්න ඕනේ හැමදේම සක්සස් වුණා කියලා හිතලා ලෙටර් එකක් ලියන්න. ඒ වගේම මේ දේවල් සිද්ධ වුණාට විශ්වයට තෑන්ක් කරන්න. ඔයා ආස කෑම කන්න හම්බුණාට ග්‍රේට්ෆුල් වෙන්න. සමහර ගෑන් ළමයි කරන නරක දෙයක් තමයි ගොඩාක් සල්ලි වියදම් කරලා අපරාධ මේක වියදම් ගුණ කරේ කියලා දුක් වෙනවා. කවදාවත් එහෙම කරන්න එපා. ඔයා සතුට වෙන හැම දෙයක්ම ඔයාගේ ජීවිතේට ආශිර්වාදයක්. මොකද ඔයාට වියදම් කරන්නත් සල්ලි තිබ්බ හින්දා තමයි ඔයා මේ දේවල් මිලදී ගත්තේ. ඒ නිසා ඔයාට වෙන්න ඕනේ හැමදේම ලියලා වුණා. ඒ කියන්නේ සිද්ධ වුණා. past tense එකකින් ලියලා ඉවර වෙලා thank you mother universe කියලා ලියන්න. හැම දෙයකටම විශ්වයට thankful වෙන්න. ඉතින් ඔයාට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මේ දැම්ම පටන් ගන්න. දැම්ම ස්ක්‍රිප්ටින් කරන්න පටන් ගන්න. පොඩි පොතක් ගන්න. අනිවාර්යයෙන්ම වීදුරු බෝටල් එකක් එහෙම නැත්නම් ග්ලාස් එකක් අරන් පටන් ගන්න. ඔයාට සතුටු වෙන්න පුළුවන්. හැම දෙයක්ම සතුටු වෙන්න. අඩුම ඔයාට ලස්සන තැනක් තියෙනවා. ඉන්න තැනක් තියෙනවා. ඔයාට ඉගෙන ගන්න පුළුවන් ලස්සන චින්තනයක් තියෙනවා. එහෙම නැත්නම් ඔයාට ලස්සන ভাইබ්‍රේෂන් එකක් තියෙනවා. at least මේ වීඩියෝ එක ඔයා ක්ලික් කරා කියන්නේ ඔයාගේ positive energy එක ඇත්තටම තියෙන කෙනෙක්. ඉතින් අද ඉඳන් පටන් ගන්න මේ නෙගටිව් දේවල් අයින් කරලා ජීවිතෙන් පොසිටිව් දේවල් වපුරන්න. හැමදාම වෝටර් මැනිෆෙස්ටේෂන් කරන්න. හැමදාම
ඔයාව ස්ක්‍රිප්ට් එකක් ලියන්න. මේක එක්සෑම් එක වෙනකම්ම කරත් ප්‍රශ්නයක් නෑ. පටන් ගන්න අද ඉඳන් අනිත් එක මහන්සි වෙන්න. එක්සෑම් ලියන ළමයි පාඩම් කරන්න. තමන්ගේ ටාගට් එකක් තියෙනවා නම් ඒ වෙනුවෙන් මහන්සි වෙන්න. කවදාවත් මහන්සි වෙන්නේ නැතුව මේ දේවල් හරියන්නේ නැහැ. කියන්නේ වතුර වීදුරුවක්ම බොනවා ගිහින් ආයෙත් නිදා ගන්න. ඒ කියන්නේ ඇත්තම law of attraction මේ බෝට manifestation වගේ දෙයක් කරොත් ඒ දේ මතක් වෙනවා. ඉතින් ඒක අපේ ජීවිතේට මාර positive vibe එකක් වෙනවා. එහෙනම් මේ වගේ ලස්සන වීඩියෝස් බලන්න දිගටම එකතු වෙන්න. මම හිතනවා ඇත්තටම මේ වීඩියෝ එකෙන් දෙයක් ගත්තා කියලා ගත්තා නම් අනිවාර්යෙන් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම තමයි අපේ 10k subscribe family එකට එකතු වෙන්න. ඉස්සරහට මේ වගේ ලොකු දේවල් කතා කරන්න සහ සුපිරි ප්‍රෝග්‍රෑම් එකක් ගෙන බලාපොරොත්තු වෙන්න ඉන්න. මම හැමෝටම හැමෝගෙම ජීවිතේ ලස්සන වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.